හායි වෙල්කම් ටු තරුවාට්. මම මේ කරන්න යන්නේ වෙහෙරගල්ල සමුද්‍රගිරි විහාරයේ විනාශ වෙලා යන පැරණි චිත්‍ර ලෑල්ලක් මත පිටපත් කිරීම. ඉතින් බලන්නකෝ කොහොමද මම මේක කරන්න කියලා. පිටපත් කිරීමක් කිව්වට ඉතින් එහෙම හිතපු තරම් ලේසි වුණේ නම් නෑ. මොකද චූටි ඩීටේල්ස් ගොඩක් තියෙනවනේ. ඒ හැම ඩීටේල් එකක්ම අපි හොඳට පෙන්වන්න. මොකද ඒකේ තියෙන චිත්‍රයක් බලාගෙන, ඒ කියන්නේ පැරණි චිත්‍රයක්නේ අපි ආයෙත් ඒ විදිහට පිටපත් කරන්නේ. එතකොට ඒ තියෙන ඩීටේල්ස් ඒ විදිහටම තියෙන්න ඕන. තියෙන්නේ ඊට පස්සේ මම ටිකෙන් ටික වර්ණ එකතු කරගත්තු විදිහ. රතු වර්ණය මුලින් පියවරෙන් පියවර තමයි වර්ණ එකතු කරගත්තේ. රතු වර්ණය ඊට පස්සේ වැඩිපුරම අපිට දකින්න පුළුවන් වර්ණ ටික තමයි මුලින් එකතු කරන්නේ. ඊට පස්සේ කහ පාට වර්ණය, ඊට පස්සේ චූටි ඩීටේල්ස් දැම්මා කොළ පාටින්. එහෙම තමයි ටික මේ සමුද්‍රගිරි විහාරයේ චිත්‍රය මම සිතුවම් කරේ. ට්‍රැඩිෂනල් ආර්ට් මම කරලා තියෙනවා. ඒත් මේ විදිහට චිත්‍රයක් බලාගෙන ඒ විදිහට ඒක පිටපත් කරපු වගේ වැඩක් කරේ මම ෆස්ට් ටයිම්. ඒක නිසා පුංචි අඩුපාඩු ගොඩක් ඇති. අපි බලමුකෝ. මෙන්න මේ විදිහට තමයි ෆයිනල් රිසල්ට් එක අපිට බලා ගන්න පුළුවන් වුණේ. මම හිතනවා ඉතින් මම මහන්සි වෙන විදිහට සෑහෙන්න හොඳ ප්‍රතිඵලයක් තියෙනවා කියලා. සමුද්‍රගිරි විහාරයේ ස්වාමීන් වහන්සේත් ගොඩක් සතුටු වුණා. ඇත්තටම ලස්සනට වැඩ කරලා තියෙනවා කියලා. ඉතින් එහෙම තමයි මේ චිත්‍රය මම ඉවර කළේ. ආයෙත් මේ වගේම තව ආර්ටයකින් හමු වෙමු. මේ ආදරණීයන්ගේ සිත් පෙති කලාව තරුවාට්.